කවුද එක්ක වෙලා බත් කෑවේ කියලා. ඒව නැති වෙනවා. ඕන තරම් කසාද බඳින්න පුළුවන්. බැරිද? දරුවොත් හැදිය හැකි. සහෝදරයෝ හැදිය හැකි. සහෝදරයෝ හදන්න බෑ. අම්මා තාත්තා හැදිය හැකිද? අම්මා තාත්තා හදන්න බෑ. අර ළඟම ඉන්න ඕන පිරිසක් ඈත් වෙලා වගේ ඔය අම්මලා උයා ඉන්න ගම මම නිකන් කියනවට මේව කරලා බලන්නකො. දෙපාරකට වැඩියෙන් අහන්නකො තව උයලා ඉවර නැද්ද කියලා. මොනවද කියන්නේ? කියන්නේ නැද්ද හිටපියව කියලා ටික පටන් ගන්න නැද්ද? කතා කරන්න බෑ. අම්මලා තාත්තලාගෙන් අහනවා නේද ඔය කෑවද කියලා. මේ පැත්තල බොනවද නැහැ? නෑ ඇත්තටම යන්න. ඇත්තටම බොනවලු. නෑ බොහෝ පැත්තල බොනවා ඒකයි. නෑ බිව්වට කමක් නෑ. අරක්කු බොන්න එපා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. හේතුව ඔය අම්මලා අහනවා තාත්තලාගෙන් ටිකක් උයලා තියලා බෙදලා තිබ්බට පස්සේ කෑවද කියලා අහනවා නේද? එතකොට කොහොමද උත්තර දෙන්න ඕන? එක්කෝ කෑවා නැත්තම් නෑ. කියන්නේ නැද්ද අපූර්වට? තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා අහන්න නැද්ද අනිත් පැත්තට? අහනවා. කාත් එක්කද ගෙදර හොඳින් කතා කරන්න පුළුවන්? ළමයිට කියන්නකො දෙතුන් පාරට වැඩියෙන් කන්න කියලා. අඩි හප්පලා කියන්නේ දඩ හිටපෙව කන්නම් කියලා. ළමයෙකුට පින්නසනේ කියන්න බෑ කන්න කියලා. දෙමව්පියෝ කණ්ඩෙන්. මොකක්ද ගෙදර තියෙන සැනසීම? ජීවිතේ පුරුදු වෙන්න. කිසිම හේතුවක් මත ඔය වචන අනෙකගේ පීඩාවට නම් පාවිච්චි කරන්න එපා. මේ අවස්ථාව තියෙන්නේ බොහොම සීමිත කාලයයි. අපි අවුරුදු 7-800ක් මේකේ ඉන්නවද? මේ අවුරුදු 50ක් 60ක් ඉඳී. ඒ අත්ෙන් බණ කියනකොට මං මැරෙන්න පුළුවන්. අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්. මේවා හරි අස්ථාවරයි. මේ පුංචි කාලය තුල භෞතික ලෝකේ කිසිම දෙයක් ඈඳාගෙන කිසිම හේතුවක් මත වචනකින්වත් අනෙක හැල්ලු කරන්න එපා. මානව ගුණ ධර්ම පුරුදු වෙන්න. බුදුවරු දේශනා කරනවා මංගල කරුණවල ගාර වෝච නිවාතෝච අනෙකට ගරු කරන්න පුරුදු වෙන්න. හිස නමන්න පුරුදු වෙන්න. අපේ තත්ත්වය තරාතිරම සමාන ගැලපෙන මිනිස්සුන්ට විතරක් නෙමෙයි ගරු කරන්න ඕනේ. ඒ ගරු කරන්න ඕනේ පින්න. මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. මේක කරන්න පුළුවන් වෙන්නේ මොන ආත්මෙද? මිනිස්සු වෙලා ඉපදුනා විතරයි පින්නතුනේ. මේවා සත්තුන්ට කරන්න පුළුවන්. වෛරක්කාරයෝ නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. පැත්තන්ගේ හිත්වල මේ වෙනකොටත් ඇති ඔවුන්ගේ මල ගෙදරකටවත් යන්නේ නැහැ කියලා හිතාගන්න. අහගන්න. අපෙන් පලිගත්ත අපිට වෛර කරපු එදිරිවාදිකම් කරපු අපිට අකුල් හෙලපු අපිට නැති කාලේ නොබලපු සියලු දෙනාට බලන්න. ජීවිතේටවත් ඇහැක් කරලා බලපු නැති මිනිස්සුන්ට බලන්න. මේ ටික හදාගන්න තියෙන ටික කාලය විතරයි.
අපි දන්නවා සමහර අම්මලා තාත්තලා ඉන්නව දරුවන්ට කියනවා මේ අරුන් මෙහෙමයිනේ මෙවුන් මෙහෙමයි ඔවුන්ගේ ගෙවල් වල යන්න එපා ආශ්‍රය කරන්න එපා ගොඩක් දෙමව්පියෝ තමයි වෛරය ක්‍රෝධය පතුරන්නේ දරුවන්ට අප්‍රිය කරනවා දෙමව්පියෝ දැන් අපි හිතමුකෝ හොඳවත්තන්ට මතක් වෙයි අපේ අම්මා තාත්තා වයි කියලා ගෙදර ඉන්නවා කියලා කණ්ඩ දෙන දරුවා ක්ලිනික් එක යන දරුවා බෙහෙත් ටික දෙන දරුවා ජීවිතේට මේ මිනිස්සයාගේ හොඳක් කියන්නේ නැහැ අවුරුද්දකට සැරයක් ඔය සරමකුයි චීත්තකුයි හැට්ටකුයි සීනේ 250කුයි කිරිපිටි පැකට් එකකුයි අරන් එන ඔය ඈත ඉඳන් එන කවුරු හරි දරුවෙක් ඉන්නවනම් ලොකු කවුද අර කොහේවත් ඉඳන් එන මිනිස්සු අර හැමදාම කණ්ඩ බොණ්ඩ දෙන දරුවා දකින්නේ වඩු පාඩුනේ අවුරුද්දකට දෙපාරක් විතර ආවට පස්සේ ඒ දරුවා ළඟට අරගෙන කියන්නේ මොනවාද අර මොකක් හරි වෙච්ච අඩුපාඩුවක් කියන්නේ නැනිකම් මේ කියනවට හිතන්නකො ඔය කටවල් වලින් කවද්ද හොඳක් කිව්වේ කියලා ජීවිතේ අදිෂ්ඨාන කරගන්න ජීවිතේ ප්‍රාර්ථනා කරන්න මිම්මනත කවදාවත් ඔය කටවල් වලින් අනෙකගේ අගුණ කියන්න එපා මේවා නම් හදා ගන්න ඕන දේවල් පින්නතුනේ අනෙක පෙළලා අනෙකගේ වැරදි කියපුවාම මාන්නක්කාරකම තියාගෙන මොකුන් වෙලාද උපදින්නේ අතිමාන්න කුකුර මාන්නක්කාරය උපදින්නේ බල්ල වෙලා ඒ නිසා ලැබපු මනුෂ්‍යාත්ම භාවයෙන් නාම තුල මම මේ බොහොම කෙටියෙන් කියන්නම් කර්මයටවත් ඇස්සොත් එහෙමනේ මොන බනද ඔය සරියුත් මහ රහතන් වහන්සේගේ හොඳ මිත්‍රයෙක් තමයි ධනංජානි. ධනංජානි කියලා කියන්නේ රජුරවන්ට හේතු වෙලා හොඳට හොරා කාපු මිනිහෙක්. මේ වෙතිලා හිටියද එහෙම නැහැ. නෑ පාරවල් වලින් ඔයනේ පාරව හැම එකකින්ම හොරා කාපු මිනිස්සු මේ වෙතිලා නැතුව ඇති මං හිතන්නේ. ධනංජානි එවකට දේශපාලන අධිකාරියට හේතු වෙලා මොකද කෙරුවේ රජුරවන්ට හේතු වෙලා නොහොබිනා වැඩ සේරම කෙරුවා. සරියුත්තාර වහන ධනංජානිගේ ධනංජානි දැන් ඔව්ව කෙරුවට මොකක් හරි වුණාම කවුද ඉන්නේ කියලා ධනංජානි කියනවා මේ දරුවෝ හින්දා කෙරුවේ බිරිඳ හින්දා කෙරුවේ මේ තියෙන ප්‍රශ්න මේ ඥාද නෑදෑය ඔහොම ගොඩාක් ಜಾති කියලා කියනවා මං කරේ මේ හින්දා අවසානයේ ධනංජානි ඔත්පොළ වෙලා ඉන්නකොට පණිවිඩයක් යවුණා දරුවාතේ සරියුත් මහ රහතන් වහන්සේට ඉක්මනට එන්න ගියන් හාමුදුරන්ට කියලා පෙන්නතුනේ සරියුත් මහ රහතන් වහන්සේ ළඟට ගියාට පස්සේ ධනංජානි නරකේ උපදින්න සූදානම්. ධනංජානි කියනවා මට ඉන්න බෑ හාමුදුරනේ මං පිච්චෙනවා. ධනංජානි කියනවා මගේ ඔළුව වෑයකින් සහිනවා වාගේ. කකුල් දෙකෙන් දෙපැත්තට අදිනවා වාගේ. දැන් අර හාමුදුරහන කොයි දරුවෝ හොද්දට මතක තියාගන්න. ඔය හතරහන්දි වලංගු තියෙන කාලේ කටපණ තියෙන වෙලාවේ පව් ගොඩවල් කෙරුවා වගේ නෙමෙයි. මරණ මංචක එළවයි මෙලවයි දෝලණය වෙනකොට කවුද ඉන්නේ? ධනංජානිට කවුරුවත් නැහැ. රජුරුවත් නැහැ. කිසි කෙනෙක් නැහැ. මොකද නිරන්තරයෙන් මිනිස්සු පව් කරන්නේ අනුන් මත. පැත්තෝ කුණහරපැක් කියලා බැන්න නම් බැන්නේ කාටද?
අපිටද අනුන්ටද මම නිකන් මේ හිත කියනවට හිතන්න ඔය කටවල් වලින් මේ වෙනකොට කුණු හරප කොච්චර කියලා දෙනවා පළල ඇති පගෝදි පිටි පවුද පින්ද පින් සිද්ධ නේද කුණු හරප කිව්වට පව් ගොඩවල් කාටද කුණු හරපෙන් බැන්නේ මේ අම්මලා ඇත්ති හැටි වේසි කියලා බැනුම් අහලා ඇති බැනලා නැද්ද මොන බැනුම්ද තඩි ගහනව නේද ගෙවල්ල පොඩ බෙරෙච්චා ගුටිත් කාලා ඇතියමට අපි වෙන කාට හරි බනිනෝ ඒ අකුසලයේ කවුද භුක්ති විඳින්න ඕන නෝ ඉතින් කිව්වට තේරෙන්නේ නැහැ වෙනතන මේ පිච්චෙනවා මේකේ ඉන්න බෑ මිනිස්සු අනුන්ට වෛර කරනවා අවසානයේ විඳවන්නේ කවුද අපි විඳවන්න එපා දැන් ඔය මිනිස්සුන්ට සැකය ඇති වෙන්නේ කවුරු මතද ජීවිතේ කවදාවත් අපිට අපි ගැන සැක හිතලා තියෙනවද සැක කරන තරමක් කරන්නේ කවුද කිසි කෙනෙක් නැහැ මොකද නිරන්තරයෙන් මිනිස්සු පව් කරන්නේ අනුන් මත පැත්තෝ කුණුහරුපයක් කියලා බැන්න නම් බැන්නේ කාටද අපිටද අනුන්ටද මම නිකන් මේ හිත කියනවට හිතන්න ඔය කටවල් වලින් මේ වෙනකොට කුණුහරුප කොච්චර කියලා දෙනවා පළල ඇති පගෝදි පිටි පවුද පින්ද පින් සිද්ධ නේද කුණුහරුප කිව්වට පව් ගොඩවල් කාටද කුණුහරුපෙන් බැන්නේ මේ අම්මලා ඇත්ති හැටි වේසි කියලා බැනුම් අහලා ඇති බැනලා නැද්ද මොන බැනුම්ද තඩි ගහනව නේද ගෙවල්ල පොඩ බෙරෙච්චා ගුටිත් කාලා ඇතියමට අපි වෙන කාට හරි බනිනෝ ඒ අකුසලයේ කවුද භුක්ති විඳින්න ඕන නෝ ඉතින් කිව්වට තේරෙන්නේ නැහැ වෙනතන මේ පිච්චෙනවා මේකේ ඉන්න බෑ මිනිස්සු අනුන්ට වෛර කරනවා අවසානයේ විඳවන්නේ කවුද අපි විඳවන්න එපා දැන් ඔය මිනිස්සුන්ට සැකය ඇති වෙන්නේ කවුරු මතද ජීවිතේ කවදාවත් අපිට අපි ගැන සැක හිතලා තියෙනවද සැක කරන තරමක් කරන්නේ කවුද අනුන් නෙමෙයිද අපි සැක කරන්නේ අනුන්ව කවුද මේ පිච්චෙන්නේ කැලැත්තෙන්නේ ඇවිස්සෙන්නේ කලබල වෙන්නේ ඔය මං ඔය දිල්ලි විශ්වවිද්‍යාලේ පශ්චාත් උපාධිය හදාරනකොට එක හින්දි ගෑනු ළමෙක් හිටියා මේ කියනවා මේ සේරම පෙරලාගෙන පන්තියට ආවා 9:00 විතර මේ මිත්තා මම හුවා මොකද ඔය කලබලේ කියලා ෆෝන් එක පෙන්නනවා මේ මං හිතුවේ දෙසුත් උසලා පොළවේ ගහයි කියලා බලනකොට මේ මට පෙන්නලා කියනවා බලන්න කියලා තාම ෆෝන් එක ඔන් කරලා නැහැලු කවුද එකෙල්ල යාළුවා ඉන්න කොල්ලා තාම ෆෝන් එක ඔන් කරලා නැද්ද ඔන්ලයින් ඇවිල්ලා නැද්ද කොහෙද ඔන්ලයින් ඇවිල්ලා නැහැ කියලා මං කිව්වා ඉතින් කෝල් එකක් කරන් බලන්න මේ නෑ මට සැකයි මේ දවස මං එදා තමා තේරුම් ගත්තේ අනුන් ගැන සැක කරලා මිනිස්සු කොච්චර පිච්චෙනවද මොකටද පින්නතුනේ අනුන් ගැන සැක කරලා අපි පිච්චෙන්නේ නැත්තම් මේක තේරෙන්නේ නැත්තම් පොඩි වැඩක් කියන්නම් අද ගෙවල් වලට ගිහිල්ලා කරන්න මම මේ පවුල් ගින්න දෙනව නෙමෙයි හොඳේ
කවුරු හරි දෙන්නේ කුස්සියේ කතා කර කර ඉන්න. කවුරු හරි කුස්සියේ පැත්තට එනකොට මොකද කරන්න ඕන? කතාව නවත්තන්න ඕන. නෑ නිකන් කියනකට කරලා බලන්නකෝ. කරන්නේම නෑ. දීග මගුලුත් එක්ක යනවා. කවුරු හරි දෙන්නේ කතා කර කර ඉඳලා කතාව නවත්තපුවම මොකද වෙන්නේ? සැකේ. මොකටද පින්නතුනේ කවුරුවත් කතා කර කර ඉඳලා නවත්තපුවම අපි සැක කරන්නේ? පුරුදු වෙන්න අපිත් එක්ක ජීවත් වෙන්න. අපිට අපේ විශ්වාසයි නම් එච්චරයි. අනේකගේ අසත්පුරුෂකම් ගැන හිත අනේකගේ කැතකම ගැන හිත ඔට්ටු තට්ටු වෙනවට වඩා ජීවිතය අඩියක් හරි ඉස්සරහින් තියන්න. මගේ සත්පුරුෂකම ගැන හිතන්න.